ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි පාඨමාලා සඳහා ආයුධම්පත් ඉදිරිපත් කරන්න දැන් ඔයගොල්ලන්ට හැකියාව ලැබිලා තියෙනවා. ඒක ගිය අවුරුද්දේ ඇප්ලිකේෂන් කෝල් කරුවේ නැහැ. හැබැයි මේ අවුරුද්දේ ඔන්න ඇප්ලිකේෂන් කෝල් කරලා කියනවා 2026 සහ 2027 කියන ඉන්ටේක් එකට. ඒ කියන්නේ කණ්ඩායමට. එතකොට ඔයගොල්ලන්ට මේ ආයුධම් පත්‍රය ඉදිරිපත් කරන්න තියෙන සම්පූර්ණ මාර්ගගතව. මාර්ගගතවත් ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔන්ලයින් ආකාරයට ඉදිරිපත් කරලා ඩොකියුමන්ට් වගේක් තියෙනවා තැපෑලෙනුත් යවන්න. එතකොට මේ පිළිබඳව ඔයගොල්ලන්ට අවබෝධයක් ලබා දෙන්න තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. එතකොට මේ මගේ ගෲප් වල දැන් සාමාන්‍ය WhatsApp ගෲප් පළවෙනි WhatsApp ගෲප් 5 පිරීලා තියෙන්නේ. එතකොට 6 7 8 කියන ගෲප් වල දැන් සැලකිය යුතු ළමයි ප්‍රමාණයක් ඉන්නවා. ඉතින් අපි මීටින් එකකුත් මීට කලින් ගත්තා. මගේ YouTube channel එකේ මීටින් එකක් තියෙනවා. එතකොට මේ උපාධිය සම්බන්ධයෙන් තියෙන ගැටලු අපි මේ මීටින් එකේදී සාකච්ඡා කරා. එතකොට දැන් මේ අයදුම් පත්‍රය කොහොමද ඉදිරිපත් කරන්න කියන කාරණේ පිළිබඳ දැනුවත් කරන්න තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. මෙතනදී ඔයගොල්ලන්ට මොනවා හරි ගැටලුවක් එහෙම තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. එහෙම නැත්නම් මගේ දුරකථන අංකයට දුරකථන ඇමතුමක් ඔයගොල්ලන්ට ලබා දෙන්න පුළුවන්. මම දුරකථන අංකය මෙතන පැත්තකින් ලියන්නම්. මෙන්න මේ දුරකථන අංක දෙකෙන් එකකට ඔයගොල්ලන්ට දුරකථන ඇමතුමක් ලබා දීලා ගැටලු निराකරණය කරගන්න පුළුවන්. හරි. මේ එක දුරකථන අංකයක් මේ අනිත් දුරකථන අංකය 368යි 73යි 85. ওই දුරකථන අංක දෙකෙන් එකකට කතා කරලා ඔයගොල්ලෝගේ ගැටලු निराකරණය කරගන්න පුළුවන්. හරිද? හරි. එතකොට මෙතනදී ආයුධම් පත්‍රය ඉදිරිපත් කරනකොට පුතේ ඔයගොල්ලෝ යන්න ඕන මුලින්ම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බාහිර උපාධිය සහ විස්තාරිත පාඨමාලා ඒකකයේ නිල වෙබ් අඩවියට. ඒ කියන්නේ බාහිර උපාධියකට යන්න ඕන. ඒ කියන්නේ කැම්පස් එකේ වෙබ්සයිට් එකට නෙවෙයි බාහිර උපාධි සෙක්ෂන් එකේ වෙබ්සයිට් එකට තමයි ඔයගොල්ලෝ යන්න ඕනේ. එතනදී සරලව මම යන ආකාරය කියලා දෙන්නම්. මේ විදිහට Google එක ගන්න, Google Chrome එක ගන්න. ඒක ගහන්න ජපුර එක්ස්ටර්නල් කියලා. මහ ලොකු දෙයක් ගහන්න ඕනේ නැහැ මේ. ජපුර එක්ස්ටර්නල් කියලා ගහපුවම ගහවනම් හරි. මේ external degrees and extension course unit University of Sri Jayawardenapura. හරි බාහිර උපාධි සහ විස්තාරිත පාඨමාලා ඒකකේ කබදිය link එක එනවා. මේක ක්ලික් කරන්න. හරි. ඔන්න දැන් මෙන්න මේ විදිහට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි සහ විස්තාරිත පාඨමාලා ඒකකේ වෙබ් අඩවිය ඔයගොල්ලන්ට දැක ගන්න පුළුවන්. දැන් මෙතන මේ තියෙන්නේ shape your future with a recognized degree. මෙතනින් apply කරන්න පුළුවන්. මෙතනින් සාමාන්‍ය යන්න බෑ මට නම්. මේක apply now කියන එකේ බුවට යන්න බෑ. මෙතන මේ පල්ලෙහාට යන්න. පල්ලෙහාට ගිහිල්ලා බලන්න මෙන්න උපාධි පාඨමාලා ටික තියෙනවා. මේ අවුරුද්දේ අයදුම්පත් කැඳවෙන උපාධි පාඨමාලා ටික තමයි මේ තියෙන්නේ. මෙතනින් කලා උපාධි දෙකක් තියෙනවා මේ. ශාස්ත්‍රවේදී සාමාන්‍ය බාහිර උපාධි පාඨමාලාව තියෙනවා. ඒත් එක්කම තවත් මොකක්ද social science ඩිග්‍රියක් තියෙනවා. මෙතනදී මම මේ කලා උපාධි පාඨමාලාවට ශාස්ත්‍රවේදී සාමාන්‍ය බාහිර උපාධි පාඨමාලාවට ආයුධම් පත්‍රය කොහොමද ඉදිරිපත් කරන්න කියන එක සම්බන්ධයෙන් ඔයගොල්ලන්ට පැහැදිලි කිරීමක් කරනවා. එතකොට අනිකුත් උපාධි පාඨමාලා සඳහා ආයුධම් පත්‍ර ඉදිරිපත් කරන දරුවන්ට ඒ විදිහට ගිහිල්ලා ආයුධම් පත්‍රය ඉදිරිපත් කරන්න පුළුවන්. තේරුණාද? හරි. දැන් ඔන්න මම කලා උපාධියකට ඇප්ලිකේෂන් දාන්නයි මේ යන්නේ. එතකොට මම මුලින්ම දැනගන්න ඕන මේ මෙතන මේ entry qualifications මට ආයුධම් කිරීම සඳහා තිබිය යුතු සුදුසුකම් ටික දැනගන්න ඕන. ඔයගොල්ලොත් එහෙමයි. හරි. එතකොට මෙතන තියෙනවා මේ නිල් පාටින් view entry qualifications කියලා. ඒක ක්ලික් කරලා මෙන්න මේ ડોකියුමන්ට් එක ඩවුන්ලෝඩ් කරගන්න. මේ ડોකියුමන්ට් එක පුතේ print out එකක් කමියුනිකේෂන් එකක් ළඟ තියෙනවා නම් ගිහිල්ලා print out එකක් ගත්තත් කමක් නැහැ. මේ ડોකියුමන්ට්ස් ටික එකතු කරගන්න එක ඔයගලන්ට වටිනවා. මේ ડોකියුමන්ට් එක මම WhatsApp group වලට දැම්මා. WhatsApp group 8ටම මම දැම්මා. ඔයගොල්ලෝ මේක හොඳට කියව ගන්න. මේක තියෙනවා උපාධියට ලියාපදිංචි වෙන්න ඕන කරන සුදුසුකම් මොනවද? උසස් පෙළ සමත් වෙන්න ඕනද? කොහොමද උසස් පෙළ සමත් වෙන්න ඕනේ? වෙනත් සුදුසුකම් මොනවද? පාඨමාලා ගාස්තු කීයද? හරි. ලියාපදිංචි ගාස්තු කීයද? හරි. ඊට පස්සේ පළවෙනි වාරිකයේ කීයද? ඈ ඊට පස්සේ දෙවෙනි වාරිකයේ කීයද? ඒ දේවල් මෙතන තියෙනවා. තේරෙනවද? එතකොට මොකක් ලියාපදිංචිය සඳහා තෝරගන්නේ කොහොමද? හරි. කොහොම ඔය වගේ දේවල් තියෙනවා. විෂයන් තෝරගන්න ඕනේ කොහොමද? හරි. කාණ්ඩ තුනට අදාළ විෂයන් මොනවද? කොහොම ඔය කාරණා තියෙනවා. විෂයන් තෝරගන්න එක අපි බලමු ඉස්සරහට මේ වීඩියෝ එකෙත් මම පැහැදිලි කරලා තියෙනවා විෂයන් තෝරා ගැනීම පිළිබඳව. හරි. ඊට පස්සේ මේ නර්තන විෂය තෝරගන්නව නම් මොනවද තියෙන්න ඕන සුදුසුකම්? සංගීත විෂය තෝරගන්නව නම් මොනවද තියෙන්න ඕන සුදුසුකම්? මීඩියා තෝරගන්න නම් මොනවද තියෙන්න ඕන සුදුසුකම්? එතකොට ලෙක්චර්ස් එහෙම කොහොමද තියන්නේ? ඔන්න ඔය වගේ දේවල් මේකේ තියෙනවා.
හරි. හරි. එතකොට කොහොමද ආයුධම් පත්‍ර ගාස්තුව කීයද? ආයුධම් පත්‍ර ගාස්තුව රුපියල් 300යි. ඒක බැංකුවට ගෙවන්න ඕනේ. හරි. ඩෙබිට් කාඩ් වලින් ක්‍රෙඩිට් කාඩ් වලින් ගෙවන්න පුළුවන්. ඕන කරන ඩොකියුමන්ට්ස් මොනවද? හරි. ඊට පස්සේ කවදා වෙනකන් ඇප්ලිකේෂන් එක දාන්න පුළුවන්ද? ඒ කියන්නේ ලබන මාසේ 10 වෙනිදා වෙනකන් ඇප්ලිකේෂන් දාන්න පුළුවන්. හරි. මේ හැමදේම මේක තියෙනවා විස්තර. හරි. මේ බැංකු ගිණුම් අංක මේ තියෙනවා. හරි. කලා උපාධියට සල්ලි ගෙවන ගිණුම් අංක මේ තියෙනවා. හරි. අනිත් උපාධි වලට වෙනම අංක තියෙනවා. ඒ වගේ ගිහිල්ලා බලන්න. හරි. එතකොට මේ ගිණුම් අංක තියෙනවා. රුපියල් 3000ක් ගෙවන්න ඕනේ. හරි. මේ හැම කාරණයක් පිළිබඳවම මේක තියෙනවා. එතකොට අර ඔයගොල්ලෝගේ සහතික හරි. ඒ කියන්නේ උසස් පෙළ සහතිකය මොකක්ද? මොකක්ද ප්‍රතිඵල ලේඛනයේ සහතික කරගන්න ඕන. ඊට පස්සේ ජාතික හැඳුනුම්පතේ අ, කොපියක් සහතික කරගන්න ඕන. ඡායා පිටපතක් සහතික කරගන්න ඕන. ඒවා සහතික කරන්න ඕන කවුද කියන කාරණා හැම මේකේ දක්වලා තියෙනවා මේ. ඒවා හොඳට කියවලා අවබෝධයක් ලබා ගන්න. තේරුණාද? හරි. එතකොට දැන් ඔන්න මේක හොඳට කියවුවානේ. හරි. දැන් ඔන්න entry qualifications දන්නවා. දැන් apply now කියන එක ඔබන්න ඕන. ආයුධම් පත්‍රය ඉදිරිපත් කරන්න මේ apply now කියන එක ඔබන්න ඕන. ඔන්න ඔයගොල්ලන්ට මෙන්න මෙහෙම තිරයක් ඊට පස්සේ දිස් වෙනවා. මෙතන මේ ඔයගොල්ලන්ගේ උපාධිය තෝරගන්න ඕන. ආර්ට් එකටනේ දාන්න යන්නේ. එහෙනම් ආර්ට් ඩිග්‍රිය තෝරගන්න. ඊට පස්සේ මේකත් පුරවන්න ඕන. හරි. මෙන්න එකත් පිරෙව්වා. ඊට පස්සේ මෙතන මේ කෝඩ් එකක් වගේ එකක් වැටෙනව නේද මේ? මේ කෝඩ් එක කියලා ඉල්ලන්නේ මෙන්න මෙතන වැටෙන එක. මේ මොකක්ද මේ වැටෙන්නේ මේ? ඒක සැරින් සැරේට වෙනස් වෙනවා. හරි මට නම් පේන්නේ Q G U Q B වගේ නේද? ඒ ටික ගහන්න. Q G U Q B. හරි දැන් ඇප්ලිකේෂන් එක ගන්න. ඔන්න දැන් ඇප්ලිකේෂන් එක ආවා. දැන් ඉන්ස්ට්‍රක්ෂන් තියෙනවා. මේ ඉන්ස්ට්‍රක්ෂන් ටිකත් හොඳට කියව ගන්න. කියවගෙන මෙන්න මෙතන මේ තීරු ටිකක් තියෙනවනේ පුතේ. මේ තීරු ටික තමයි පිළිවෙලට සම්පූර්ණ කරගෙන යන්න ඕන. ඊට පස්සේ දෙවෙනි තීරුව. මම මේකේ සමහර වචන කියවන්නේ නැහැ. ඒකට හේතුවක් ඇතුව තමයි මම කියවන්නේ නැත්තේ. හරි. මේ තීරුව. මෙන්න පුරවන්න තියෙන්නේ මේක. මේ තීරුව හොඳට පුරවන්න. හරි. ටයිටල් එක දාන්න. දාලා මේ ඉල්ලලා තියෙන විස්තර ටික මේක පුරවන්න. ඕන දැන් හොඳට බලාගෙන ඉන්න මම මේක පුරවනවා. හරි. විනාඩියක් විතර හොඳට බලාගෙන ඉන්න. මගේ විස්තර දාලා මම මේක පුරවනවා. ඔන්න
මේ පිටුව පිරෙව්වා. හරි. බලාගෙන හිටියානේ. හරි. මේ පිටුව හොඳට පුරවලා මේකේ වැරද්දක් තියෙනවද කියලා බලන්න දෙපාරක් තුන් පාරක් බලලා වැරද්දක් නැත්නම් සේව් දෙන්න. මෙතන මේ සේව් කියලා එකක් තියෙනවා පේනවනේ. හරි. ඔන්න මම සේව් දෙනවා. හරි. new application saved successfully. ඕකේ කරා. දැන් next තියෙනවනේ. next යන්න. හරි. ඔන්න ඉල්ලලා තියෙනවා ඔයගොල්ලෝගේ අධ්‍යාපන සුසුකම්. හරි. මම උසස් පෙළ කරේ ආර්ට් වලින්. සිලබස් එක නේ. ඒ කියන්නේ මෙතන පුතේ මේ සිලබස් එක අලුත්ද පරණද කියලා newද oldද කියලා අහනවනේ. ඒ අහන්නේ 2000ට කලින්ද 2000ට පස්සේද කියලා. ඉපදුන අවුරුද්ද නෙවෙයි ඈ. 2000 පස්සේ කට්ටිය දැන් එහෙම නෙවෙයි ඈ. ඒ කියන්නේ උසස් පෙළ කරේ 2000ට කලින් නම් ඔයගොල්ලෝ දාන්න ඕනේ old කියලා. උසස් පෙළ කරේ 2000ට පස්සේ නම් ඔයගොල්ලෝ දාන්න ඕනේ new කියලා. ඒ කියන්නේ ඉසෙඩ් ස්කෝර් එකක් තියෙන කට්ටිය දාන්න ඕනේ new කියලා. ඉසෙඩ් ස්කෝර් එකක් නැති කට්ටිය දාන්න ඕනේ old කියලා. තේරුණාද? හරි මම 2000ට පස්සේනේ O level A level කරේ. මම new කියලා දානවා. උසස් පෙළ ඉන්ඩෙක්ස් නම්බර එක විභාග අංකය. උසස් පෙළ කරපු දිස්ත්‍රික්කය. පාසල් අයදුම්කරුවෙක් විදිහටද පෞද්ගලික අයදුම්කරුවෙක් විදිහටද උසස් පෙළ විභාගෙ ලියුවේ. උසස් පෙළ කරපු අවුරුද්ද. ෂෙඩ් ස්කෝර් එක. මතක තියාගන්න පුතේ මෙතන ධනද ඍණද කියලා අනිවාර්යෙන්ම තෝරගන්න ඕනේ. ධනද ඍණද කියලා තෝරගන්න ඕනේ. ධන නම් ධන, ඍණ නම් ඍණ. මේ ඍණ වැටෙනවා මෙතන. පේනවනේ මේක වරද්ද ගත්තොත් සමහර ළමයි මේක දාන්නේ නැහැ. වීඩියෝ එක බලන්නේ නැහනේ. ඒක නිසා මෙතන වරද්ද ගත්තොත් පුතේ ඇප්ලිකේෂන් එක ප්‍රතික්ෂේප වෙන්න පවා පුළුවන්. තේරුණාද? ඒකයි මම කිව්වේ හොඳට වීඩියෝ එක බලලා ඔයගොල්ලෝ කොහෙට හරි යනවා නම් හොඳට වීඩියෝ එක බලලා ඇප්ලිකේෂන් එක දාන්න කියලා. හරි. මොන්න ධන A level result එක. මෙතන විෂය තෝරගත්තා ග්‍රේඩ් එක දැම්මා Aද Bද Cද කියලා දැම්මා මෙතනින් ඇඩ් කරන්න තියෙන්නේ මේෙන් ඇඩ් වෙනවා මෙතන මේ අංකයක් වැටෙනව නේද මේ අංක ගැන මොකොත් හිතන්න එපා මේ අංකේ වැරදි නේද තවනේ අපි වෙන අංකයක් නේ තියෙන්නේ ඒවා හිතන්න එපා තේරුණාද තෝරගත්තා මෙතන ග්‍රේඩ් එක දැම්මා මෙතනින් ඇඩ් කරා අන්න ඒකත් වැටුණා ඒක කරන්න හරි ප්‍රධාන විෂයන් තුන දැම්මත් ඇති තේරුණාද වෙනත් සුසුකම් මෙහෙම මෙහෙ තියෙනවා නම් ඔයගොල්ලන්ට තියෙනවා නම් මේ වගේ පුරවන්න තේරුණාද හරි දැන් හරිනේ මෙතන අනිවාර්යයෙන්ම ඉසෙඩ් ස්කෝර් එක ධනද ඍණද කියලා දාන්න එහෙම දැම්මේ නැත්නම් රිජෙක්ට් වෙන්න පුළුවන් තේරුණාද දැන් යටට ගියා සේව් කරා හරි මොන්න සේව් වුණානේ දැන් ඕකේ දෙන්න දැන් නෙක්ස්ට් යන්න හරි ඔන්න දැන් විෂයන් ටික තෝරගන්නයි තියෙන්නේ හරි දැන් බලන්න ක්‍රමවේද දෙකක් තියෙනවා පුතේ විෂයන් තෝරගන්නකොට ක්‍රමවේද දෙකක් තියෙනවා. ඕගොල්ලෝගේ අර ડોකියුමන්ට් එකේ මේ ක්‍රමවේද දෙක පිළිබඳ තියෙනවා. පළවෙනි ක්‍රමවේදය තමයි හොඳට මේක බලා ගන්න. පළවෙනි ක්‍රමවේදය තමයි මේ පළවෙනි බාස්කට් එක තියෙනවානේ. පළවෙනි බාස්කට් එකෙන් එක විෂයයි, දෙවෙනි බාස්කට් එකෙන් එක විෂයයි, තුන්වෙනි බාස්කට් එකෙන් එක විෂයයි. ඒක තමයි පළවෙනි ක්‍රමවේදය. මේකෙන් එකයි, මේකෙන් එකයි, මේකෙන් එකයි. ඔයගොල්ලෝ මේකෙන් කරන්න කැමති සිංහල නම් එක කියලා සිංහල වලට දානවා. ඊටු ඒවට 2 3 4 5 6 කියලා දානවා. එතකොට මේකෙන් තෝරගන්නේ ඔයගොල්ලෝ පුරාවිද්‍යාව නම් මේ පුරාවිද්‍යාවට එක දානවා. ඊටු ඒවා ඔයගොල්ලෝගේ කැමැත්ත පිළිවෙලට 2 3 4 5 එහෙම කියලා දානවා. මේකෙන් ඔයගොල්ලෝ කරන්න කැමති ඇන්ත්‍රොපොලොජි නම් මානව විද්‍යාව නම් මේකට එක දාලා ඊටු ඒවා ඔයගොල්ලෝගේ කැමැත්තේ හැටියට 2 3 4 5 6 7 8 9 10 11 කියලා දානවා. එතකොට ඔයගොල්ලන්ට හම්බෙන්නේ මේකෙන් එක දාපු එකයි මේකෙන් එක දාපු එකයි මේකෙන් එක දාපු එකයි තමයි ඔයගොල්ලන්ට හම්බෙන්නේ. විෂයන් විදිහට කරන්න හම්බෙන්නේ ප්‍රධාන විෂයන් විදිහට.
තේරුණාද? ආන් ඒක තමයි පළවෙනි ක්‍රමවේදය. ඕක තමයි පළවෙනි ක්‍රමවේදය. method 1 කියන එක. method 2 දෙවෙනි ක්‍රමවේදය තමයි මේකෙන් එක විෂයයි. මේකෙන් අනිවාර්යයෙන්ම එකක් තෝරගන්න ඕන. එකයි තෝරගන්න ඕන. මේකෙන් එක විෂයක් තෝරගන්න ඕන. මේකෙන් විෂයන් දෙකක් තෝරගන්න ඕන. මේකෙන් මොකුත් තෝරගන්නේ නැහැ. කිසි දෙයක් තෝරගන්නේ නැහැ. මේකෙන් සිංහල තෝරගත්තනේ. ඒකට එක දැම්මා. ඉතුරු ඒවා තමන්ගේ කැමැත්ත පිළිවෙලට 2 3 4 5 කියලා දැම්මා. මේකෙන් දෙකක් ආකියොලොජි වලට කැමතිනේ. එක දැම්මා. ඊට පස්සේ කැමති ජාත්‍යන්තර සම්බන්ධතාව වලට දෙක දැම්මා. ඉතුරු ඒවා කැමැත්ත පිළිවෙලට 3 4 5 කියලා දාගෙන ගියා. එතකොට ඔයගොල්ලන්ට හම්බෙන්නේ විෂයන් විදිහට පළවෙනි එකේ එක දාපු එක හම්බෙනවා. මේකේ එක දාපු එකයි දෙක දාපු එකයි හම්බෙන්නේ. ඔය විෂයන් තුන තමයි හම්බෙන්නේ. ඕක තමයි ක්‍රමවේද දෙක. තේරුණාද? හරි. එතකොට දැන් මම කොහොමද පළවෙනි ක්‍රමවේදයට මම දාන්නම්. හරි. පළවෙනි ක්‍රමවේදය දෙකම ඔයගොල්ලන්ට පෙන්නන්නම්. හරි. ඔන්න පළවෙනි ක්‍රමවේදය. පළවෙනි බාස්කට් එකෙන් මම කැමති සිංහල කරන්න. ඒකට එක කියලා දානවා. බැරි වෙලාවත් සිංහල ලැබුණේ නැත්තම් මම කැමති සෝසියොලොජි සමාජ විද්‍යාව කරන්න. ඒකට දෙක දැම්මා. ඒතර ඒවට 3 4 5 6 කියලා මම දානවා. එතකොට මට හම්බෙන්නේ මොකද්ද? සිංහල. එක දාපු එක තමයි හම්බෙන්නේ. තේරුණාද? හරි. දෙවෙනි බාස්කට් එකෙන් මම එක දානවා ජාත්‍යන්තර සම්බන්ධතාවල. දෙක දානවා ජියෝග්‍රැෆි වලට. හරි. ඊටු ඒවා අපි දාමුකෝ අංක ටිකක්. ඔන්න දෙවෙනි එකත් අර. එතකොට දෙවෙනි බාස්කට් එකෙන් මට හම්බෙන්නේ මොකද්ද? එක දාපු එක. ජාත්‍යන්තර සම්බන්ධතාව තමයි මට හම්බෙන්නේ. තුන්වෙනි එකෙන් මම කැමති කරන්න මේ ඇන්ත්‍රොපොලොජි. මම එක දැම්මා. ඊටු ඒවට මගේ කැමැත්තේ පිළිවෙලට මම අංක දානවා. එන්න මං අංක කෙරුවා. හොඳට මතක තියාගන්න පුතේ මෙතන 1 2 3 4 5 කියලා දාලා මෙතන 7 8 9 10 කියලා දාන්නේ නැහැ. මේක 1 2 3 4 5 කියලා එහෙම දැම්මා මේකත් එහෙම තමයි. එතකොට දැන් මට හම්බෙන්නේ මොනවද? පළවෙනි බාස්කට් එකෙන් මට සිංහල හම්බ වෙනවා 1. දෙවෙනි බාස්කට් එකෙන් මට ඉන්ටර්නැෂනල් රිලේෂන්ස් හම්බ වෙනවා 1. තුන්වෙනි බාස්කට් එකෙන් ඇන්ත්‍රොපොලොජි හම්බ වෙනවා 1. එක දාපු ඒවා ටික තමයි මට හම්බෙන්නේ. ඔන්න පළවෙනි ක්‍රමවේදය. දෙවෙනි ක්‍රමවේදය තමයි හරි දෙවෙනි ක්‍රමවේදය තමයි මේක මෙහෙම දාන්න පුළුවන්. එතකොට හම්බෙන්නේ මට මේ පළවෙනි බාස්කට් එකෙන් සිංහල හම්බ වෙනවා. දෙවෙනි බාස්කට් එකෙන් 1යි 2යි හම්බෙන්නේ. ජාත්‍යන්තර සම්බන්ධතයි ජියෝග්‍රැෆි හම්බෙන්නේ. 1 2 කියලා දාන ඒවා තමයි හම්බෙන්නේ. තේරුණාද? හරි. එතකොට එහෙනම් මම දාන්නේ මේ ක්‍රමවේදය. මේකට තමයි මම දාන්නේ. මම කැමති සිංහලයි IR උයි ඇන්ත්‍රොපොලොජි තමයි මම කරන්න කැමති. ඒක නිසා මම මේ විදිහට පිරෙව්වා. දැන් මොකද කරන්න ඕනේ? අරක වගේම තමයි සේව් කරන්න. සේව් දෙන්න. සේව් කරා. හරිනේ. ඕකේ කරා. දැන් next යන්න. next. හරි. දැන් බැංකුවට සල්ලි බඳින්න. හොඳට මතක තියාගන්න පුතේ කවුරුවත් දැන් ඇප්ලිකේෂන් එක දාන්න පුළුවන් කියලා හෙටම ගිහිල්ලා කමියුනිකේෂන් එකට යන්න එපා. මුලින්ම බැංකුවට සල්ලි බඳින්න ඕන. තේරුණාද? බැංකුවට ඔයගොල්ලන්ගේ මේ අයදුම් පත්‍ර ගාස්තුව ඉදිරිපත් කරන්න ඕන. අයදුම් පත්‍ර ගාස්තුව බැංකුවට ඉදිරිපත් කළා තමයි ඔයගොල්ලෝ මේ වැඩේ කරන්න ඕන. රුපියල් 3000ක් බැංකුවට ගෙවන්න ඕන. අර මම ඔයගොල්ලන්ට ඩොකියුමන්ට් එකක් ඉදිරිපත් දාලා තියෙනවා නේද? ඒ ඩොකියුමන්ට් එකේ මේ පිළිබඳ විස්තර තියෙනවා. හරි. එතකොට කොහොම ඉන්න මම මේ ડોකියුමන්ට් එක අයමත් වතාවක් ඔයගොල්ලන්ට පෙන්නන්න මට විනාඩියක් දෙන්න. බලන්න මෙන්න මේ ડોකියුමන්ට් එක. මේ ડોකියුමන්ට් එකේ පල්ලෙහා තියෙනවා අයදුම් පත්‍ර ගාස්තුව කීයද කියලා. අයදුම් පත්‍ර ගාස්තුව කීයද ඒක දාන account number එක එහෙම තියෙනවා. මෙන්න මේ යට. හරි. ඒකයි මම කිව්වා හොඳට මේක කියවන්න කියලා. මේක print out එකක් ගත්තත් කමක් නැහැ. හරි. මේ තියෙන්නේ කලා උපාධියට මෙන්න ගිණුම් අංක 0.72යි 0.10යි 71යි 19යි. බැංකුවෙන් කිව්වොත් එහෙම මේක අංක මදි කියලා ඔයගොල්ලෝ බැංකුවට කියන්න මේක බිල් පේම මේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බාහිර උපාධියට ගෙවන්න කියන්නකෝ. එතකොට බැංකුවෙන් හදලා දෙනවා. අංක මදි කිව්වොත් එහෙම කියන්න. හරි රුපියල් 3000ක් මෙන්න මේ account number එකට ගෙවන්න ඕන. මේක පුතා
මහජන බැංකු ශාඛාවනේ. මේක මහජන බැංකුවේ ගිණුම් අංකයක්. බලන්න මේක මහජන බැංකුව කියලා නැද්ද කියලා. නැද්ද? මහජන බැංකු ශාඛාවක. මේ තියෙන මහජන බැංකුවකට ගිහිල්ලා තමයි ගෙවන්න ඕනේ. ATM එකෙන් ගෙවන්න එපා. අර CDM මැෂින් එකෙන් එහෙම ගෙවන්න එපා. ඩොකියුමන්ට් එකක් තියෙන්න ඕන පුතේ මේ ගෙවන එකේ. ඒක නිසා CDM එකෙන් ගෙවන්න එපා. ඇතුළට ගිහිල්ලා ගෙවන්න. හරිනේ? හරි. එතකොට මොකද කරන්නේ? ඔන්න දැන් ඔයගොල්ලෝ හෙට කරන්න ඕනේ බැංකුවට ගිහලා සල්ලි බැඳලා බැංකුවෙන් දෙන රිසිට් එක අරගෙන එන්න. ඒකත් PDF කරගන්න ඕන. ඒ ડોකියුමන්ට් එකත් PDF කරගන්න ඕන. හරි. හරි. දැන් ඔයගොල්ලෝ පේමන්ට් එක කරේ කොහොමද? මම පේමන්ට් එක කරේ බැංකුවට ගිහිල්ලා. ඒක නිසා මම බැංකුවට ගිහිල්ලා පේමන්ට් එක කෙරුවා කියලා දානවා මේ. මම පේමන්ට් එක කෙරුවේ මහජන බැංකුව කොබයිගනේ ශාඛාවෙන්. එන්න මං ශාඛාව දැම්මා. රුපියල් 3000ක් මම ගෙවුවේ. මෙතන පුතේ සමහර ළමයි දානවා රුපියල් 3000යි. ඕන් ඔහොම. ඒ කියන්නේ කම්ප්ලීට් වෙන්න රුපියල් 3000යි ඇල ඉරක් දාලා එහෙම දානවා. එහෙම දැම්මොත් එහෙම මේක සබ්මිට් කරන්න බෑ. නිකම්ම රුපියල් 3000 දාන්න. මෙහෙම දාලා බිංදු දෙකක් දානවා. එහෙම බෑ. තේරුණාද? නිකම්ම රුපියල් 3000ක් මේකේ දාන්න ඕන. ඕනනම් මම පෙන්නන්නම් මේ පාර හරියයිද දන්නේ නැහැ. පහුගිය අවුරුදු වල නම් බැරි වුණා. හරි. පහුගිය අවුරුදු වල නම් සබ්මිට් කරන්න දුන්නේ නැහැ. අපි නිකන් දාලා බලමුකෝ. හරි. සල්ලි බැඳපු දිනේ බැංකුවට. අද තමයි මම බැන්දේ. හරි දැන් සේව් කරන්නකෝ. අන්න error in application please check amount. පේනව නේද? සේව් කරන්න බෑ, සබ්මිට් කරන්න බෑ. ඇයි ඒ? මෙතන එක එක දේවල් දාලා තියෙනවා. මේ ඉල්ලලා තියෙන්නේ ගාණ විතරනේ. ගාණ විතරයි දාන්න ඕනේ. අන්න ඒකයි කියන්නේ පුතේ හරියට අපි දෙන උපදෙස් පිළිපදලා මේ වැඩේ කරන්න කියලා. මොකද අපි මේ කරන්නේ පළවෙනි වතාව නෙවෙයිනේ, පුරුදු වෙන්නත් නෙවෙයි. 2020, 21, 22, 23, 24 කියන අවුරුදු වල අවුරුදු 5ෙම මේක කරලා මේ 6 වෙනි වතාව තමයි මේක කරන්නේ. හරි. හරි. ඔන්න ඔය විදිහට පුරවන්න ඕන ඔයගොල්ලොන්ගේ බැංකුවට සල්ලි ගෙවපු විස්තර ටික ඊට පස්සේ සේව් කරන්න. හරිනේ. සේව් වුණා. ඕකේ කරන්න. දැන් next යන්න. දැන් අප්ලෝඩ් කරන්න ડોකියුමන්ට් අගයක් තියෙනවා. මෙතනදී පුතේ හොඳට මතක තියාගන්න මම ඔයගොල්ලන්ට ගෲප් එකකට දැම්මනේ. ඔයගොල්ලන්ගේ ජාතික හැඳුනුම්පතේ ඒ කියන්නේ ඩෙන්ටිටි එකේ සහතික කරන ලද ඡායා පිටපතක් ඕන. උප්පැන්න සහතිකේ සහතික කරන ලද ඡායා පිටපතක් ඕන. උසස් පෙළ ප්‍රතිඵල ලේඛනයේ සහතික කරන ලද ඡායා පිටපතක් ඕන. ඔයගොල්ලෝ බැංකුවට සල්ලි ගෙවලා ගත්ත රිසිට් එකේ ඒකේ ඡායා පිටපත ඒකේ කොපියක් ඕන. ඒ ටික PDF කරගන්න ඕන. ස්කෑන් කරලා PDF කරගන්න ඕන. තේරුණාද? ඒ කොච්චර PDF කොච්චරද මේ ෆයිල් සයිස් එක කොච්චරද කියලා මේක තියෙනවා නේ. මේ තියෙන maximum file size ඒ ඩිප්ලෝමා එකට මේකට ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් එකට මෙගාබයිට් 5. හරි? තමයි උපරිම. අනිත් ඒවට මෙගාබයිට් 1. මෙගාබයිට් 1ට අඩු වෙන්න ඔයගොල්ලෝ PDF කරගන්න ඕන. හරි? ඔයගොල්ලෝ ඒකට පාවිච්චි කරන්න cam scanner කියලා ඇප් එකක් තියෙනවා. ඒ cam scanner කියන ඇප් එකෙන් පුළුවන් ඔයගොල්ලන්ට මෙගාබයිට් 1ට වැඩියෙන් මේ PDF කරගන්න. ඒ PDF කරගත්තු එක මෙගාබයිට් එකට වැඩිය අඩුයි නම් ඒ PDF කරගත්තු එක නැවත වතාවක් ෆෝන් එකෙන් ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා ඒක ආපහු PDF කරන්න. එතකොට මෙගාබයිට් එකට වැඩිය අඩු වෙනවා. තේරුණාද? ඔයගොල්ලෝ ෆෝන් එකකම ඉන්නේ. හරි. ඒක නිසා මේවා ඉතින් බොහොම සුළු වැඩ ඔයගොල්ලොන්ට. හරි. එතකොට පුතේ මෙන්න අප්ලෝඩ් කරන්න ඕන ડોකියුමන්ට්. උප්පැන්න සහතිකේ සහතික කරන ලද ඡායා පිටපත මෙතෙන් අප්ලෝඩ් කරන්න ඕන. choose file. මෙතනින් ෆයිල් එක තෝරගන්න. මේක කම්පියුටර් එකකින්ම කරන්න නැත්නම් පුතේ අමාරුයි. හරි. ෆයිල් එක තෝරගන්න තියෙනවා. හරි. ඔන්න උප්පැන්න සහතිකේ. දැන් මෙතනින් අප්ලෝඩ් දැන් ඔන්න ෆයිල් එක තෝරගෙන විතරක් හරියන්නේ නැහැ. ෆයිල් එක තෝරගත්තාම මෙතන කහ පාට වෙනවා. දැන් අප්ලෝඩ් කරන්න ඕන. අප්ලෝඩ් කියන එක ඔබන්න. අප්ලෝඩ් කියන එක ඔබලා චුට්ටක් වෙලා යනකොට මෙන්න ෆයිල් අප්ලෝඩ් සක්සස්ෆුලි කියලා වැටෙනවා. ඕකේ දෙන්න. මෙන්න මෙතන ෆයිල් අප්ලෝඩ් කියලා රතු පාටින් වැටෙනවා. ජාතික හැඳුනුම්පතේ කොපිය සහතික කරන ලද කොපිය. මෙතනින් ෆයිල් එකේ තෝරගන්න. තමන්ගේ ලැප්ටොප් එකේ සේව් කරලා තියෙනවනේ කම්පියුටර් එකේ. දැන් මම ඔන්න අප්ලෝඩ් කරා.
ඒකත් හරි. ඊට පස්සේ උසස් පෙළ ප්‍රතිඵල ලේඛනයේ සහතික කරන ලද ඡායා පිටපත. උන ෆයිල් එක තෝරගත්තා අප්ලෝඩ් කර. ඊට පස්සේ ඩිප්ලෝමා හැම කරලා තියෙනවා නම් මේක නම් පුතේ ඉතින් අවශ්‍යත් නැහැ. හරි. ඒක අප්ලෝඩ් කරන්න. පේමන්ට් රිසිට් එක බැංකුවට මුදල් ගෙවලා ගත්තු රිසිට් එකේ PDF එක. ඒක සහතික කරන්න ඕනේ නැහැ. ඒක PDF එක තිබ්බනම් ඇති. ෆයිල් එක තෝරගත්තා අප්ලෝඩ් කරා. අප්ලෝඩ් වුණාම මෙතන රතු පාටින් වැටෙනවා. හරිනේ. දැන් අප්ලෝඩ් කරපුවා බලා ගන්නත් පුළුවන් ඕනනම් මේ view uploads කියන එක එබුවාම මෙන්න මේ යටින් වැටෙනවා මේ තියෙන. ඒව බලා ගන්න පුළුවන්. birth certificate එක මේ මම මේ අපේ දුවෙක්ගේ ඒවා අප්ලෝඩ් කරලා තියෙන්නේ. මේ ඇත්ත මේවා නෙවෙයි. හරි දැන් next යන්න. next. හරිනේ. එතකොට දැන් අප්ලෝඩ් කරපු ඒවාද අප්ලෝඩ් කරපු ටික හරි. දැන් ඔන්න සබ්මිට් කරන්න පුළුවන් මේක. හරි මේ ඇප්ලිකේෂන් එක සබ්මිට් කරන්න පුළුවන්. ඔන්න සබ්මිට් කියන එක ගන්න. සබ්මිට් කියන එක එබුවාම view application කියලා වැටෙනවා. හොඳට මතක තියාගන්න පුතේ මේ view කරන්න ඕනේ. view කරන්න ඕනේ. view කරපුවාම මේ සේරම ඕගොල්ලෝ පුරවපු විස්තර ටික මේක වැටෙනවා. ඒ විස්තර ටිකත් හරිද කියලා බලන්න. විශේෂයෙන්ම subject. මෙතන අනිවාර්යයෙන්ම පුතේ ඉසෙට් ස්කෝර් එක බලන්න ඕනේ. ඉසෙට් ස්කෝර් එක වැරදිලාද කියලා. සමහර ළමයින්ගේ ඉසෙට් ස්කෝර් එක සේව් කරනකොට වරදිනවා. ධන ඍණ මාරු වෙනවා. ඒක අනිවාර්යයෙන්ම මෙතන ධන ඍණ මාරු වෙලා තියෙනවද කියලා බලන්න. subject හරියට තේරිලාද කියලා බලන්න. බලන්න. subject එක සිංහල දාලා තියෙන්නේ. පළවෙනි බාස්කට් එකේ සිංහල. දෙවෙනි බාස්කට් එකේ ජාත්‍යන්තර සම්බන්ධ තමන් තෝරගෙන තියෙන්නේ. තුන්වෙනි බාස්කට් එකේ ඇන්ත්‍රොපොලොජි තෝරගෙන තියෙන්නේ. හරි. මම තෝරගත්ත සබ්ජෙක්ට් තුන හරි. හරි. එතකොට එහෙනම් මේවත් හරි අප්ලෝඩ් වෙලා තියෙන්නේ. හරි. දැන් මෙතන මේ තියෙනවනේ දිවුරුමක් නේද? මෙන්න මේක ටික් කරන්න ඕන. මෙතෙන් හරි ලකුණක් දාන්න ඕන. එහෙම නැත්නම් මේක සබ්මිට් වෙන්නේ නැහැ පුතේ. මෙතෙන් හරි ලකුණක් දාන්න ඕන. දැන් submit application කියන එක ඔබන්න. ඔන්න submit application කියන එක එබුවා. දැන් බලමු. හරි. ඔන්න submit වුණා. submit හරි. දැන් ඔන්න මම application එක පුතේ ජපුරට දැම්මා. දැන් මෙතන download කරගන්න පුළුවන්. application එක අනිවාර්යෙන්ම download කරගන්න. මේක ඔන්න මගේ application එක මේ තියෙන්නේ. මේක download කරගත්තා. වැඩේ තාම ඉවර නැහැ. හරි. application එක download කරගෙන ඉවරයි. දැන් වැඩේ තාම ඉවර නැහැ. හොඳයි. තව වැඩ තියෙනවා. හරි. දැන් ඔයගොල්ලෝ කරන්න ඕන කාර්යයක් තියෙනවා. හරි. දැන් ඔයගොල්ලෝ මේ ડોකියුමන්ට් එක තැපෑලෙන් අරින්න ඕන පුතේ විශ්වවිද්‍යාලයට. තේරුණාද? විශ්වවිද්‍යාලයට මේක තැපෑලෙන් අරින්න ඕන. තැපෑලෙන් අරිනකොට මේක පුරවන්න ඕන හරියට. දැන් මෙතන බලන්න මේ. මෙතන මේ ඔයගොල්ලන්ට තියෙනවා ටික් කරන්න. හරි ලකුණක් දාන්න තියෙනවා. ඒ කියන්නේ ඔයගොල්ලෝ මේ ડોකියුමන්ට් එකත් එක්ක යවන්න ඕන දේවල් ටිකක් තියෙනවා. මොනවද? ඔයගොල්ලෝගේ ජාතික හැඳුනුම්පතේ සහතික කරන ලද ඡායා පිටපතක් අරින්න ඕන. හරි. ඒ කියන්නේ උප්පැන්න සහතිකේ සහතික කරන ලද ඡායා පිටපතක් සමාවෙන්න. ඊට පස්සේ ජාතික හැඳුනුම්පතේ සහතික කරන ලද ඡායා පිටපතක් අරින්න ඕන. හරි. උසස් පෙළ. උසස් පෙළ ප්‍රතිඵල ලේඛනයේ සහතික කරන ලද ඡායා පිටපතක් අරින්න ඕන තැපෑලෙන්. මේකත් එක්ක මේ ડોකියුමන්ට් එකත් එක්ක. තව වෙනස් සොසුකම් තියෙනවා නම් ඒවත් අරින්න ඕන. දිවුරුම් ප්‍රකාශය එහෙම තියෙනවා නම් නම් වල එහෙම වෙනස්කම් තියෙනවා නම් දිවුරුම් ප්‍රකාශයත් එක්ක තමයි අරින්න ඕන. ඔරිජිනල් බැංක් රිසිට් එක. අර බැංකුවෙන් දුන්නනේ ඔයගොල්ලන්ට රිසිට් එකක් කහපාට එකක්. මට මතක විදිහට කහපාට එක කහපාටද මොන පාටද දන්නේ නැහැ. බලන්න බැංකුවෙන් ඔයාලට දුන්න රිසිට් එක තියෙනවනේ. ආන් ඒකත් යවන්න ඕන. තේරුණාද? හොඳට මතක තියාගන්න. එහෙනම් මේ ડોකියුමන්ට් හතර අරින්න ඕන. එතකොට මේකේ ඔයගොල්ලෝ මේ ડોකියුමන්ට්ස් තියෙන තැනින් හරි ලකුණක් දාන්න ඕන. ඔන්න මම මේකත් එක්ක බර්ත් සර්ටිෆිකේට් එක වෙනවා. බර්ත් සර්ටිෆිකේට් එකේ සහතික කරන ලද කොපියක් ජාතික හැඳුනුම්පතේ සහතික කරන ලද කොපියක් වෙනවා. උසස් පෙළ ප්‍රතිඵල ලේඛනයේ සහතික කරන ලද කොපියක් වෙනවා. බැංක් රිසිට් එක වෙනවා. ඔන්න ඒවට හරි ලකුණු දාන්න. ඊට පස්සේ මෙතනින් අස්සම් කරන්න. මේකෙන් අස්සම් කරන්න මෙතනින්. තේරුණාද? ඕන් ওই දේවල් ටික කරන්න ඕන. මේකේ. මෙතනින් එහාට මොකුත් කරන්න නැහැ. මෙතන මේ කාර්යාලය ප්‍රයෝජනය සඳහා තමයි මේ තියෙන්නේ. මේක මොකුත් කරන්න නැහැ. මේක එහෙම අස්සම් කරන්න යන්න එපා කවුරුත්. ඊට පස්සේ ඔයගොල්ලෝගේ මෙතනත් අස්සම් කරන්න ඕන මේ. මෙතනත් අස්සම් කරන්න ඕන. signature of applicant කියලා තියෙන්නේ. මෙතනත් අස්සම් කරන්න. ඊට පස්සේ මේකත් එක්ක මෙන්න මේ ડોකියුමන්ට් හතර
ඔයගොල්ලෝ තැපෑලෙන් අරින්න ඕන පුතේ විශ්වවිද්‍යාලයට ලියාපදිංචි තැපෑලෙන්. ලබන මාසේ ඒ කියන්නේ 2026 ජුනි මාසේ 10 වෙනිදාට කලින් විශ්වවිද්‍යාලයට අරින්න ඕන. මේකෙද පුතේ මතක තියාගන්න විශ්වවිද්‍යාලයට මේවත් ලියාපදිංචි තැපෑලෙන් අරින්න කලින් මේ හැම එකකම ෆොටෝකොපියක් ගහගෙන තියාගන්න. අස්සම් කරලා ඉවර වෙලා ෆොටෝකොපියක් ගහගෙන තියාගන්න මේ හැම ඩොකියුමන්ට් එකකම. තේරුණාද? හරි. එතකොට මොකද්ද ලිපිනය? විශ්වවිද්‍යාලයේ ලිපිනය. මෙතන තියෙනවා. මේ 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 තියෙන්නේ. තව වැඩිදුර විස්තරයක්. සහතික කරන ලද උප්පැන්න සහතිකයේ පිටපත. අධ්‍යාපන සහතිකවල සහතික කරන ලද පිටපත. ජාතක හැඳුනුම්පතේ සහතික කරන ලද පිටපතක්. මුදල් ගෙවපු රිසිට් එක. රුපියල් 3000 බැංකුවට ගෙවපු රිසිට් එක. ඒ ටික තමයි අර ඩොකියුමන්ට් එකත් අර ඇප්ලිකේෂන් එකත් එක්ක මේකත් එක්ක කැම්පස් එකට අරින්න ඕනේ. තේරුණාද? එතකොට මේ ලියුම් කවරේ වම් පස ඉහළ කරවලේ වමේ ඉහළ ලියන්න ඕන ඔයගොල්ලෝගේ උපාධි පාඨමාලාවේ නම. දැන් මම දාන්නේ කලා උපාධියටනේ. ශාස්ත්‍රවේදී සාමාන්‍ය බාහිර උපාධි පාඨමාලාව කියලා ලියන්න ඕන. මොකක්ද ලියන්නේ? ශාස්ත්‍රවේදී සාමාන්‍ය බාහිර උපාධි පාඨමාලාව කියලා. මෙන්න මේක තමයි ලිපිනේ. නියෝජ්‍ය ලේකකාධිකාරී බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා ඒකකය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අංක 16 SDS ජයසිංහ මාවත කොහුවල නුගේගොඩ. මේකට මේ ලිපිනයට අරින්න ඕන. තේරුණාද? හරි. ඔන්න ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි පාඨමාලා සඳහා සාර්ථකව ආයුධම් පත්‍රය ඉදිරිපත් කරන්නේ කොහොමද කියන එක තමයි මම ඔයගොල්ලන්ට ඉදිරිපත් කෙරුවේ. ඉතින් මම හිතනවා දරුවෝ හැමෝම හොඳ අවබෝධයක් ලබා ගන්න ඇති කියලා. පහුගිය අවුරුදු වලත් 2020 ඉඳලා 2024 වෙනකන් අපි මේ කාර්යය කෙරුවා. ළමයි බොහොම ප්‍රයෝජනයක් මේකෙන් ගත්තා. ඉතින් මෙතනදිත් මේ අවුරුද්දෙත් දරුවෝ මේකෙන් ප්‍රයෝජනයක් ගනී කියලා මම හිතනවා. එහෙනම් මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් පුතේ කමෙන්ට් එකක් දාන්න. එහෙම නැත්නම් මගේ දුරකථන අංකය මම පටන් ගන්නකොටම දැම්මා. ඒ දුරකථන අංකයට දුරකථන නැමතුමක් ගන්න. WhatsApp group එකේ අනිවාර්යයෙන්ම රැඳලා ඉන්න. එක WhatsApp group එකක හිටියනම් ඇති. මේ වීඩියෝ එකේ description එකෙත් මම WhatsApp group වල group තුනක link දානවා. අපේ WhatsApp group එක සම්බන්ධ වෙලා නැති දරුවෝ ඉන්නවා නම් සම්බන්ධ වෙන්න. කොහෙවත් ආයතන වලට සල්ලි දීලා පුතේ මේ ඇප්ලිකේෂන් එක දාගන්න ඕනේ නැහැ. දැන් මේ මම දැම්මේ තනියම. කන්නේ මම දැම්මා වගේ ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ ડોකියුමන්ට්ස් ටික හරියට හදාගෙන බැංකුවට සල්ලි ගෙවලා තනියම මේ වැඩේ කරගන්න පුළුවන්. ඒක කරගන්න පුළුවන් වෙන විදිහට මම මේ වීඩියෝ එකේ ඔයගොල්ලන්ව දැනුවත් කරලා තියෙනවා. එහෙනම් දරුවෝ හැමෝටම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපාධි සිහිනය සර්ව ප්‍රකාරයෙන් සාර්ථක කරගන්න හැකියාව ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් පුතේ ජය වේවා. අපි හම්බෙමු. මම තෙලින සශිරංග මුතුනායක තෙලින මුතුනායක බාහිර උපාධි පීඨයේ ආයතන ප්‍රධානී වගේම සිංහල දේශක